ආයිබෝන් සාදරයෙන් අද තව පිළිගන්නවා ඉස්සෙල්ලා YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියා දෙන්නේ කොහොමද YouTube එකේ තියෙන වීඩියෝ එකක් link එක අරගෙන ඒක Facebook live දාන සම ෆිල්ම් එකක් එතකොට visual එකක් ඕනම දෙයක් YouTube එකේ තියෙන අපි කොහොමද Facebook එකේ live play කරන්නේ කියලා. හරි මුලින්ම අපිට කරගන්න තියෙන එකට පොඩි software එකක් තියෙනවා ඒක download කරගන්න. එක free software එකක්. ඔයගොල්ලෝ යන්න Google එකට ගිහලා type කරන්න OBS Studio කියලා ඊට පස්සේ එන මුල්ම link එකට යන්න. ඒක ගියාන් පස්සේ අපිට පුළුවන් download කරගන්න. මෙතනින් ඔයගොල්ලන්ට link තියෙනවා download කරගන්න. හරි ඊට පස්සේ ඒක software එක install කරගන්න. මේ තමයි software එක install කරගත්තාම මේක free software එකක් හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හැමෝම දන්නවා ගොඩක්. මේ තියෙන software එක තමයි මම හදපු එකක් තියෙනවා. ඒක ඕනේ අපිට මම අලුතින් එකක් හදලා පෙන්නන්න කොහොමද link එකක් ගන්න කියලා අද මම කියලා දෙන්නම්. මුලින්ම කරගන්න තියෙන්නේ මෙතනින් add කරගන්න screen view එක මම ඒක 2 කියලා දෙන්න. screen 2 කියලා එකක්. ඊසාර මේ විදිහට එනවා. ඊට පස්සේ මෙතනින් අනිත් පැත්ත site එකෙන් add කරගන්න ඒ අපි ගහපු link එකටම මේ පැත්තෙන් ගන්න browser source එක. මෙතන තමයි අපිට link එක දෙන්න තියෙන්නේ. දැන් මෙතනට link එකක් අපි ගන්න ඕන YouTube එකෙන්. එකට YouTube ගන්න ඕන. YouTube කියලා මම මේ channel එකෙන් මේ YouTube ශ්‍රී ලංකා කියන channel එකෙන් normal video play කරලා මෙතන link එක ගන්නවා. link එක අරගෙන මෙතන link එක paste කරන්න. ඊට පස්සේ ඒක auto මේ bandwidth එක තියන්න එක. හරි ඊට පස්සේ තියෙන මෙතනින් okay කරලා යන්න ටික වෙලාවකින් ඊට පස්සේ ඒක play වෙන auto. ඊට පස්සේ තියන්නේ මෙතන size කරගන්න අපිට screen එක අවශ්‍ය ගන්නට. මොකද ඒක page එකම view වෙන හින්දා size කරගන්න ඕනේ. හරි අපි ඔයගාට අදවල translate දෙන්න. ඊට පස්සේ අපිට එන screen output එක මේ පැත්තෙන් පෙන්වන්න කොහොමද කියලා. මෙතන mic එක off කරලා කියන්නේ අපි recording එකක් දෙන්න තියෙන mic එක off කරලා speaker audio එක වැඩි කරගන්න. අපිට ඒකේ audio line එක ගන්න ඕන හින්දා. ඊට පස්සේ settings වලට යන්න. settings වලට ගිහිල්ලා මෙතනින් හදාගන්න මෙතනින් හදාගන්න ඕන අපිට දෙන URL එකයි key එකයි මෙතනට paste කරගන්න ඕන. Facebook page එකෙන් අපි ගන්න එක. දැන් අපිට තියෙන්නේ කරන්න Facebook page එකට යන්න. Facebook page එකට ගිහිල්ලා එතනින් අපිට තියෙන ඊට පස්සේ එතනින් publish tool වලට යන්න. publish tool වලට ගිහිල්ලා එතන තියෙනවා video library. library කියලා එතන live දෙන්න. මේක හැම කෙනෙක්ම දන්නවා අපි සාමාන්‍යයෙන් screen capture කරලා තමයි අපි live දෙන්නේ. හරි මෙතනින් ගන්න ඊට පස්සේ URL එකයි key එකයි URL එක copy කරගෙන ඊට පස්සේ ඒක place කරන්න මෙතන URL එකේ settings වල URL එකට ඊට පස්සේ ගන්න key එකත් ඒ විදිහටම
තේරෙන්නේ නැති කියලා මගේ channel එක submit කරන්න මාත් එක්ක දිගට වෙන්න මම වීඩියෝ ඉස්සරහට ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා හැම පැත්තෙම සුබ දවසක් ඔයාලට බොහොම ස්තුතියි